මෙතන ඉන්න යම් පින්වන්ත කෙනෙකුට සිතවිල්ලක් ආවොත් මම දිවි හිමියෙන් මගේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා කියලා වෙච්ච අඩුපාඩුකම් හදාගෙන අද වෙන්නක් වැරදිලා තියෙන්න පුළුවන්. සත්තු මැරෙනවා වෙන්න, මරලා තියෙනවා වෙන්න, හොරකම් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ගෑනු පිටිපස්සේ ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන්, සල්ලාලකම් කරලා තියෙනවා වෙන්න පුළුවන්. බොරු කියවිලා තියෙනවා වෙන්න පුළුවන්, සුරාවැරන් තියෙනවා වෙන්න පුළුවන්. පින්වන්තයෙකුට අද ඉඳලා පුළුවන් වුණොත් ඕකෙන් වැළකීලා ඉන්න අර වෙච්ච කේල් මල් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන්නේ නැවක් ලැබුණා වගේ. පුංචි ගල් කැටයක් වතුරට දැම්මොත් මොකද වෙන්නේ? වතුරේ ඇතුළට යනවා. ලොකු ගල් කැටයක් වතුරට දැම්මොත් මොකද්ද වෙන්නේ? ඒත් වතුර යටට යනවා. ගලේ ස්වභාවය වතුර ඇතුළට යන එක. ඒ වගේ තමයි පාපේ විපාකේ තමයි දුගතියට ගෙනියන එක. ලොකු ගලක් වෙන්න පුළුවන්, පොඩි ගලක් වෙන්න පුළුවන්, නැවකට දා ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් ගල ඇතුළට යනවද? ඒ වගේ ගොඩාක් පව් තියෙන්න පුළුවන්. ඒ තිසරණේ නැමැති නැවට නැගගත්තට පස්සේ නිරේ වැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ සසර දුකෙන් නිදහස් කළේ පන්සිල් රැකගෙන ආපු අයටද? නෑ, පව් කර කර හිටපු අයට, මිනී මරමරා, කාන්තාව පිටිපස්සේ යමින්, බොරු කිකියා, තපස් රැක රැක එක එක විදියට හිටපු අයටයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒ අය දහම නැවට නැගගත්තා. තිසරණේ නැමැති නැවට නැගගත්තා. ඊට පස්සේ ඒ අයගේ පාප එයාව දුගතියට ගෙනියන්නේ නැහැ. දැන් කරගන්න ලේසි නෑ මේක. තිසරණේට එනවා කියන්නේ. ලෙඩක් දුකක් වුණත් හැම වෙලාවෙම තිසරණේ සීකර කර ඉන්නවා. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා කියලා. ඊනෙනුත් තිසරණේ සිහි වෙන කල්ලින්ට එච්චර හිත හදා ගන්න ඕන. ලෙඩ දුක් කරදර බාධා කියන්නේ උපන් සත්වයාට උරුම වෙච්ච දේවල්. උපන් සත්වයා කොහොමද ලෙඩ වෙනවා? මේ ලෝකේ එක මිනිසෙක් කියන්න බලන්න ඔය ප්‍රශ්න විසඳගෙන මැරිච්ච එකෙක්. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බාහිරව ප්‍රශ්නයක් විසඳගෙන මේ මැරිච්ච එකෙක් කියන්න බලන්න. මේ ලෝකේ සියලු දෙනා ගොඩාක් දේවල් කරන්න තියෙද්දී, තව ප්‍රශ්න විසඳ ගන්න තියෙද්දී අපේක්ෂා ගොඩාක් එක්ක තමයි මැරිලා යන්නේ.